දැන් අද මම ආවේ අම්මිලට IPAS exam එක ගැන කියන්න. IPAS exam කියන්නේ electrician exam එකක්. අපි සාමාන්‍ය විද්‍යාවහාරයෙන් කියනවා නම් electrician exam. අම්මිලා දන්නවනේ electrician exam කියන්නේ මොනවද කියලා? බබාලට ඉස්කෝලේ සිලබස් එකට අමතරව තව ඉංග්‍රීසි කතා කරන්න සපෝට් එකක් සහ ක්වොලිෆිකේෂන් එකක්. දැන් අපි කියනවා දැන් අපි සමාජයේ හිටියේ ඒ කාලේ ළඟ නෙමෙයි දැන්. දැන් ගොඩක් ක්වොලිෆිකේෂන් බලන්න. ඒ ක්වොලිෆිකේෂන් එකනොත් මේක ජාත්‍යන්තර පිළිගත් දෙයක්ද කියලා බලන්න. එතකොට දැන් දරුවන්ට ස්පෝකන් ඉංග්‍රීසි ගන්න එකකින් වෙන්නේ ඕනම තැනක ඕනම දෙයක් එයාට එයාගේ සිතුවිලි අනුව කොහොමද මේ ඉංග්‍රීසියට හරවලා ඒ දේවල් කියන්නේ කියලා. දැන් දරුවා හිතන දේ එයාට ඉංග්‍රීසි වලට හරව ගන්න ලේසි. දැන් ස්පෝකන් ඉංග්‍රීසි අවුරුදු 3ට අඩු දරුවන්ට සහ අවුරුදු 5ට අඩු දරුවෝ පටන් ගන්න එක ලොකු දෙයක්. මොකද එතකොට ඒගොල්ලන්ගේ මොලේ මේ ඉංග්‍රීසි කියන දේ පොඩ තැම්පත් වෙලා තියෙනවා. කවදා හරි යාට වැඩිහිටියෙක් වෙලා හරි ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍ය නම් අර යටපත් දේවල් හිමීට උඩට එනවා. හැබැයි ඉංග්‍රීසි කිසිම දෙයක් දීලා නැත්නම් ඒ අයට වැඩිහිටියෝ වෙලාවත් ඉංග්‍රීසි කතා කරන්න හරි අමාරුයි. මොකද ඒ නිසා අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ දරුවන්ගේ මනසට ඉංග්‍රීසි හරි විදියට ඇතුල් කරලා මේ බය කියන දේ නැති කරන්න. ඊළඟට මේ එක්සෑම් එකේ තව අන්තර්ගතයක් තියෙනවා performance arts. performance arts කියන්නේ රංග කලාව. එයා හිතගෙන කතා කරද්දී එයාගේ අංග චලනයන් වලින් එයාගේ voice එකේ changes වලින් ඉන්න අය තේරුම් ගන්න ඕනේ මෙයා මොනවද කියන්නේ කියලා. ඒ නිසා තමයි රංග කලාව කියන එක ඉතා අත්‍යවශ්‍ය දරුවෝ. ඉංග්‍රීසි භාෂාව කියන්නේ බය වෙන දෙයක් නෙමෙයි. අපිට සිංහල කියන්න පුළුවන්, අපිට නටන්න පුළුවන්, hina වෙන්න පුළුවන්, ටීචර්ත් එක්ක නටන්න පුළුවන්, තව යාළුවොත් එක්ක කරන්න පුළුවන්. මේ වගේ හරි විනෝදයක් එක්ක ඉංග්‍රීසි භාෂාව දරුවන්ට දුන්නොත් ඒගොල්ලෝ මේ භාෂාවට ආස වෙනවා. ඊළඟ දේ තමයි කතන්දර. දැන් ගොඩක් මම අද මෙතෙන් ඉස්සෙල්ලා මේ ටීචර්ට කතා කරගෙන ඉතින් ඉස්සරහට ගොඩාක් අත්දැකීම් බහුල කෙනෙක්. දරුවෝ ගැන ගොඩක් දේවල් දන්නවා. ඉතින් ටීචර් කෙනෙක් ඇත්තටම දැන් කාලේ කතන්දර අඩුයිනේ. ඉස්සර අපි නිදාගෙන යන්නත් කතන්දරයක් කියනවා. කවද්දිත් කතන්දරයක් කියනවා. ඇත්තටම කතන්දර කියන්නේ අපේ ලෝකේ. ඉතින් ඒ නිසා අපිට නිර්මාණශීලී කුසලතාවයක් තිබ්බා. ඒතර මේ එක්සෑම් එක නිකන් විභාගයක් නෙමෙයි. කටපාඩම් කරලා උත්තර ටිකක් කියලා ලකුණු 100ක් අරගෙන කප් එකක් අරන් යන එකක් නෙමෙයි. භාෂා මනෝවිද්‍යානුකූලයට අනුව තමයි මේ සිලබස් එක හදලා තියෙන්නේ. එතකොට මෙතන එක්සෑම් එකට වඩා දරුවෝ